සාදරයෙන් පිළිගන්නවා ඇනිබොයල්ගේ YouTube channel එකට අද වීඩියෝ එක අරන් එන මම ඩෙකි. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් සහ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලා හැමදිනෙටම කොහොමද ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔන්න අවුරුද්දකට පස්සේ තමයි වීඩියෝ එකක් මම ඇනිබොයල්ගේ YouTube channel එකේ අරන් එන්නේ. ඉතින් මුලින්ම අවුරුද්දක කතාව කියන්න කලින් අද වීඩියෝ එකේ මම ඔයාලට කියන්න යන්නේ මොකද්ද කියන එක මුලින්ම කියලා ඉන්නම්. ඉතින් ඔයාලා ටයිටල් එකේ දාලා තියෙන මොකද්ද කියන්න යන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකේ මම අරන් ඉන්නේ අලුතෙන් ආව Lord of the Mysteries anime එකේ review එක. ඉතින් ඇත්තටම මේ ගැන මම මුලින් අරන් ඉන්න හිටියේ පොඩි ස්ක්‍රිප්ට් එකේ අවුලක් තිබ්බ හින්දා ඒක අරන් ඉන්න හම්බුනේ නැහැ. ඒ වගේම මේක මම ඊට කලින් දාන්න හිටියේ පොඩි වැඩ ටිකක් සහ මේ සුළුසුළුකක් එක්ක ඒ ටික හරියට කරන්න හම්බුනේ නැහැ. ඉතින් හරියට වැඩ වෙන්නේ නැහැ නේ. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. එහෙනම් තවත් කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම කියන්නම් පහුගිය අවුරුද්ද ඇතුළත මොකක්ද වුනේ කියලා. හරි. ඔන්න ඉතින් ඇවිල්ලා තියෙන්නේ පහුගිය අවුරුද්ද ඇතුළත මොකද වුනේ කියන එක කියන්න. ඉතින් පහුගිය අවුරුද්ද ගැන කතා කළොත් ඒක ටිකක් කලබලකාරී අවුරුද්දක් කියලා කියන්න පුළුවන්. මම අන්තිමටම channel එකේ දාපු වීඩියෝ එක වෙන්නේ 30 සුන්ගනි සීසන් එක ගැන කරපු වීඩියෝ එක. ඊට පස්සේ වීඩියෝ දාන්න හම්බෙන්නේ නැහැ. අවුරුද්දක් අතරම කිව්වොත් අවුරුද්දකට වැඩි. ඉතින් කොහොම හරි වීඩියෝ දාන්නේ නැති වෙන්න කාරණා කීපයක්ම බලපානවා. ඉතින් ඒකට හේතු කීපයක් තමයි මම යුනිවර්සිටි එකට යනවා. ඉතින් ඒකේ තියෙන වැඩක මට මගේ වෙලාව පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් ඊට අමතරව ඔයාලා දන්නවා මම මගේ වීඩියෝ එඩිටිං ඔක්කොම වැඩ කරන්නේ මගේ තියෙන ලැප්ටොප් එකෙන්. ඉතින් ඒක සම්බන්ධයෙන් අර ලොකු දේවල් කරන්න කියන්නේ තමයි ලොකු බර වැඩ කරන්න පුළුවන් තා ලැප්ටොප් එකක් නෙමෙයි. ඉතින් ඒකේ පොඩි අවුලක් වෙලා සම්බන්ධයෙන් වීඩියෝ එඩිට් කරන එක පොඩ අවුල් යන්න ගත්තා ලැප්ටොප් එකේ. සහ ඊට අමතරව තව පොඩි කාරණා කීපයක් නිසා මට වීඩියෝ දාන්න හම්බුනේ නැහැ. පහුගිය අවුරුද්දයි මාස දෙකක් වගේ ඇතුළත. ඉතින් කොහොම හරි ඔක්කොම අය කරලා දැන් වීඩියෝ දාන්න පටන් ගත්තා. ඉතින් ඒ කාලය ඇතුළත හුඟක් කට්ටිය channel එකේ තියෙන වීඩියෝස් වල කමෙන්ට් විදිහටයි WhatsApp එකටයි මට මැසේජ් දාලා තියෙනවා. මේ වීඩියෝ දාන්න නැද්ද? මොකද ප්‍රශ්නේ? ඒකත් මේ ඉතින් ඔය අහපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඒ වගේම තමයි තව පොඩි වැදගත් කාරණා කීපයක් කියන්න තියෙනවා. ඉතින් ඒ එකක් තමයි ඇනිබොයල්ගේ YouTube channel එක subscribersලා 5000 පහු කරලා තියෙනවා. ඉතින් ඒකට ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද මම ඒ subscribersලා 5000 අරන් තියෙන්නේ. මම වීඩියෝ මුකුත් දාන්නේ නැති කාලේ. ඉතින් ඒ කාලෙත් ඔයාලා මගේ වීඩියෝස් බලලා මගේ channel එක subscribe කරලා තියෙනවා කියන්නේ ඉතින් මට ගොඩක් සතුටුයි. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි ඒකට. කොහොම හරි මගේ next target එක කියන්නේ ඊළඟ target එක වෙන්නේ subscribersලා 10000 ගන්න එක. මම බැලුවේ මගේ ඔළුවේ තිබ්බේ subscribersලා 10000 අරගත්තයින් පස්සේ Q&A එකක් කරන්න. ඉතින් ඔයාලට ඕනේ නම් ඔයාලා බලලා comment එකක් දාගෙන යන්න ඕනද නැද්ද කියන එක. මම subscribersලා 5000 එකට Q&A එකක් කරන්න. ඒක පොඩ්ඩක් බලලා comment කරන් යන්න. ඊට පස්සේ තව විශේෂ කාරණාවක් තමයි මම මේ දැන් මගේ voice එක record කරන්නේ මගේ dream mic එක වෙන Fantech Leviosa කියන mic එක. මේ Leviosa series එකේ ගොඩක් mic තුනක් තැනට අවිල්ලා තියෙනවා. මම ඒකේ පළවෙනි mic MCX01 කියන mic එකෙන් තමයි මගේ dream mic එක උනේ. ඉතින් දැන් මම මේ voice record කරන්නේ අන්න ඒ mic එකෙන්. ඉතින් මට මේ mic එක දුන්නේ birthday present එකක් විදිහට තමයි දුන්නේ. මගේ හොඳම යාළුවෙක් සහ මාත් එක්කම එකට videos කරන Fooling Buddy. එයා තමයි මට මේක අරන් දුන්නේ birthday present එකක් විදිහට. ඉතින් එයාට ගොඩක් thank you කියලා කියනවා මට මේ mic එක දුන්නට. ඉතින් මේකෙන් මට මගේ videos වල තියෙන quality එක වැඩි කරගන්න වගේම තවත් ඉස්සරහට ගොඩක් video දාන්නත් උපකාරී වෙනවා. ඉතින් කොහොම හරි පහුගිය අවුරුද්ද ඇතුළත ඇනිමි ගොඩක් රිලීස් වුණා අපිට බලා ගන්න පුළුවන්. අලුතෙන් ආපු ඇනිමි සහ තිබ්බ පරණ ඇනිමි වල අලුත් සීසන්ස් ආවා බලා ගන්න පුළුවන්. ඒ වුණාට මේ තිබුණ වැඩත් එක්ක ඒ ආපු ඇනිමි වලින් බොහොම සුළු ප්‍රමාණයක් තමයි මට බලන්න පුළුවන් වුණේ. මම බලපු ඇනිමි අතර Lord of the Mysteries, To Be Hero X වගේ ඇනිමි තමයි සම්මන් ටිකක් ජනප්‍රිය වුණා. මට අනිත් ටික අතර බලන්න හම්බුනේ නැහැ. කියන්නේ මට ගොඩක් ඇනිමි බලන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පහුගිය අවුරුද්ද ගෙවිලා ගියේ. දැන් ඊළඟට අපි යමු Lord of the Mysteries anime එකේ තියෙන review එකට. ඔන්න ඉතින් කලින් වීඩියෝ වල වගේම මුලින්ම කියන්නේ මෙන්න මේ Lord of the Mysteries anime එකේ තොරතුරු ගැන. ඉතින් මුලින්ම කිව්වොත් ඔයාලා දන්නවා මේ Lord of the Mysteries කියන්නේ Chinese anime එකක්. ඒ කියන්නේ Donghua එකක්.
ඉතින් මෙන්න මේ Lord of the Mysteries anime එක අයත් වෙන ගණය වෙන්නේ action, fantasy, mystery සහ suspense කියන ගණයට. ඒ වගේම මේ Lord of the Mysteries anime එක හදලා තියෙන්නේ වෙබ් නවල් එකකින්. මේකේ වොලියුම් 8ක් තියෙනවා. මේකේ පළවෙනි වොලියුම් එක වෙන Clown කියන වොලියුම් එකෙන් තමයි මෙන්න මේ පළවෙනි සීසන් එක සම්පූර්ණ හදලා තියෙන්නේ. ඒ වගේම මේක හදපු ස්ටුඩියෝ එක වෙන්නේ B.Cime Pictures කියන ස්ටුඩියෝ එක. ඒ වගේ මේක අයත් වෙන තීම් එක වෙන්නේ adult cast සහ ඉසෙකයි කියන තීම් එක. ඒ වගේම මේ Lord of the Mysteries anime එක අවුරුදු 17 හෝ ඊට වැඩි අයට තමයි රෙකමන්ඩ් කරලා තියෙන්නේ. ඒ වගේම සම්පූර්ණ පළවෙනි සීසන් එකම එපිසෝඩ් 13කින් සමන්විත වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ එපිසෝඩ් 13ම විනාඩි 30ට يعني පැය භාගයකට වඩා වැඩි ඩියුරේෂන් එකක් තියෙන එපිසෝඩ් තමයි මේ ඇනිමේ එකේ තියෙන්නේ. ඉතින් මේක රිලීස් කරපු දිනය වෙන්නේ 2025 ජූනි 28 වෙනිදා. ඉතින් මේකට ලැබිලා තියෙන රේටින්ග්ස් ගැන බැලුවොත් my anime list එකෙන් 8.65ක්, ඇනිලිස්ට් එකෙන් 184ක් වගේම IMDb රේටින් එකෙන් 8.6ක් ලැබිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේ Lord of the Mysteries anime එකේ තොරතුරු විදිහට බලා ගන්න තියෙන්නේ. අපි ඊළඟට යමු මේකේ ස්ටෝරි ගැන බලන්න. මේ Lord of the Mysteries anime එකේ ස්ටෝරි එක පැත්තට හැරුණොත් අපිට මුලින්ම හම්බ වෙන කෙනෙක් Lord of the Mysteries anime එකේ ප්‍රධාන චරිතය වෙන්නේ Shaw Min-gui එහෙම නැත්නම් Klein Moretti කියන එක. ඉතින් මේ Shaw Min-gui කියන්නේ චීනයේ ඉන්න software engineer කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක්. කොහොම හරි දවසක් මෙයා එකපාරටම නැගිටිනවා Klein Moretti විදිහට. මේ Klein Moretti කියන්නේ වෙනම ලෝකයක ඉන්න කෙනෙක්. මේ Shaw Min-gui මේ Klein Morettiගේ ඇඟට ඉසෙකයි වෙලා කියනවා. ඒ කියන්නේ එයා වෙන ලෝකයකට ගිහින් තියෙනවා. එයා සහ එයා ආපහු ඇහැරෙන්නේ Klein Moretti විදියට. ඉතින් මෙහෙම Kleinගේ ඇඟට ආවට පස්සේ මේ Shaw Min-gui දැනගන්නවා Klein සියදිවි නසාගෙන තියෙනවා කියලා. ඊට පස්සේ Taman වෙනම ලෝකයකට ඇවිත් කියලා දැනගන්න මේ Shaw Min-gui බලනවා Klein මෙහෙම සියදිවි නසා ගන්න තියෙන හේතුව මොකක්ද කියලා වගේම විශේෂයෙන්ම Taman මෙහෙම වෙනත් ලෝකයකට එන්න හේතු වුණ දේ මොකක්ද කියලා. මේකෙදී එයාට මතක් වෙනවා එයා කලින් කරපු luck enhancement ritual කියන ritual එක. ඉතින් මේ ritual එක තමයි මෙහෙම වෙනත් ලෝකයකට එන්න හේතු වුණ දේ කියලා තීරණය කරන මේ Shaw Min-gui නැවතත් මේ ritual එක කරලා බලන්න සූදානම් වෙනවා. ඉතින් මෙන්න මේ ආපහු කරලා බලන්න සූදානම් වෙන්නේ එයාට නැවතත් පෘථිවියට එන්න කියලා හිතාගෙන. ඉතින් එතනින් පස්සේ මේ Shaw Min-gui එහෙම නැත්නම් Kleinට මොනවද වෙන්නේ? එයා මේ කරන ritual එක, luck enhancement කියන ritual එක සාර්ථක වෙයිද? තව මොන අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද කියන එක ඔයාලා ඇනිමේ එක බලලම දැනගන්න. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මම මේ කතාව කෙටියෙන් කියනකොට සමහර කොටස් ටිකක් අතහැරලා තමයි කිව්වේ. ඒ කියන්නේ Shaw Min-gui වෙනත් ලෝකයකට ගිය තැන ඉඳලා luck enhancement ritual එක කරන තැන වෙනකම් වැදගත් කියලා හිතන දේවල් කීපයක්ම සිද්ධ වුණා. ඉතින් මං ස්පොයිලර් නිසා මං ඒ ටික අතහැරලා තමයි කතාව කිව්වේ. ඉතින් ඒ මොනවද කියලා බලන්න ඕන නම් ඇනිමේ එක බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට ස්ටෝරි ගැන කිව්වයින් පස්සේ දැන් කියන්න යන්නේ Lord of the Mysteries anime එකේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන. මේ Lord of the Mysteries anime එක ඉදිරියට නිකුත් කරන්න තියෙන කාල රාමුව දැනටමත් නිකුත් කරලා තමයි තියෙන්නේ. මම මේ කාල රාමුව මේ වීඩියෝ එකේ දාන්නම් මේ කියනකොට. ඉතින් මෙන්න මෙහෙම කාල රාමුව දාලා තියෙන නිසා එක සීසන් එක හරියටම නිකුත් වෙන අවුරුද්ද දැනටමත් තීරණය කරලා ඉවරයි. ඒකේ හැටියට අපිට 2035 වෙනකන් ඉන්න වෙනවා කතාවේ අවසානයේ දකින්න. ඒ වගේම අපිට ලබන අවුරුද්දේ තියෙන, ඒ කියන්නේ 2026 දී පළවෙනි සීසන් එකට අදාළව තියෙන ස්පෙෂල් එපිසෝඩ් එකකුත් 2027 දී දෙවෙනි සීසන් එක රිලීස් වෙනවත් බලා ගන්න පුළුවන්. ඉතින් ස්පෙෂල් එපිසෝඩ් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රධාන ඇනිමේ එකේදී අපිට බලා ගන්න නොලැබුණ කොටස් කීපයක්. ඒව තමයි කතාවේ වැදගත්ම කොටස් වෙන කුයිලංගොස් කියන පයිරේට් අඩ්මිරාල්ගේ කතා කොටස. මේකෙදී ඔයාලට ක්ලෙයින්ගේ ගුරුතුමා වෙන අසික්ගේ පවර්ස් වලින් පොඩි කොටසක් බලා ගන්න පුළුවන්. ඊළඟට ටැරට් ක්ලබ් එකේ තවත් ගැදරින් කීපයක් වගේම ටැරට් ක්ලබ් එකට අලුතින් එකතු වුණ ඩෙරික් බර්ග් එහෙම නැත්නම් සන් ජීවත් වෙන City of Silver කියන නගරය ගැනත් මේ ස්පෙෂල් එපිසෝඩ් එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් ඇනිමේ එක බලපු අයට මතක ඇති පළවෙනි සීසන් එක අවසානයේ ක්ලෙයින් බක්ලන් වලට යනවා ෂර්ලොක් මොරියාටි කියලා වෙනත් නමකින්. ඉතින් අපිට දෙවෙනි සීසන් එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ෂර්ලොක් මොරියාටි තමන්ගේ සතුරන්ව හොයන් යන අතරතුර එයාට මුහුණ දෙන්න වෙන සිදුවීම් ගැන. කියලා තියෙන විදිහට එපිසෝඩ් 30කට වඩා එන්න නියමිත නිසා අපිට වොලියුම් 2 එකේ තියෙන ස්ටෝරි එක සම්පූර්ණයෙන්ම වගේ බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ දෙවෙනි සීසන් එකේ දකින්න ලැබෙන දේවල් ගැන කිව්වොත්
අපේ ප්‍රධාන හතුරෙක්ගේ අවසානය වගේම ඔයාලා ගොඩක්ම ආස කරන චරිතයක් වෙයි කියලා හිතන ක්ලේන්ගේ බොඩිගාඩ්වත් ඒ වගේම කතාවේ ඉන්න ඇත්තම හතුර ගැනත් හැඳින්වීමකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දෙවෙනි සීසන් එකේ අවසානය පළවෙනි සීසන් එකේ අවසානය වගේම දුක්බර අවසානයක් තමයි බලා ගන්න තියෙන්නේ. ඔන්න දැන් ඉතින් යන්නේ Lord of the Mysteries ඇනිමියෙන් ගැන මගේ අදහස මොකක්ද කියලා බලන්න. මුලින්ම මේක ස්ටෝරි ගැන කතා කළොත් නවල් එක කියවපු කෙනෙක් විදිහට මේකේ සම්පූර්ණ ස්ටෝරි එක සුපිරිම ස්ටෝරි එකක් කියලා කියන්න පුළුවන්. ඒ වුණාට ඇනිමේ එකේදී මුලින්ම බලනකොට ඔයාලට ස්ටෝරි එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේකේ ස්ටෝරි එක ඉක්මනට පෙන්වන නිසා. ඉතින් ඒකට හේතුව වෙන්නේ නවල් එකේ chapters 200කට වැඩි ප්‍රමාණයක් තමා මේ පළවෙනි සීසන් එකේ එපිසෝඩ් 13කින් පෙන්නලා තියෙන්නේ. එහෙම වුණාට කතාවේ වෙන්නේ මොනවද කියන එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න ඒක බලපාන්නේ නැහැ. ඒක නිසා ඇනිමේ එකේදී Lord of the Mysteries Volume 1 එකේ තියෙන ස්ටෝරි එකට හොඳ සාධාරණයක් කළා කියලා කියන්න පුළුවන්. ඊළඟට ඇනිමේෂන් ගැන කතා කළොත් ඒ ගැන නම් ආයේ කියන්න දෙයක් නැහැ. ස්ටෝරි එක වගේම ඇනිමේෂන් එකත් පට්ටටම හදලා තියෙනවා. සාමාන්‍ය විදිහට කතාව ගලාගෙන යනකොට වගේම කතාවේ එන ෆයිට්ස් වලත් ඇනිමේෂන් මාරම ක්ලියර් විදිහට තියෙනවා. ඒ වගේම ඒ කොටස් වල තියෙන කොරියෝග්‍රැෆි එක සුපිරිටම ප්ලෑන් කරලා තියෙනවා. ඊළඟට කැරක්ටර්ස්ලා ගැන කතා කළොත් Lord of the Mysteries ස්ටෝරි එකේ අපිට දකින්න ලැබෙන විශේෂම දෙයක් තමයි ඒකේ ඉන්න කැරක්ටර්ස්. මේ කැරක්ටර්ස්ලට එයාලටම කියන විශේෂ වුණ ස්ටෝරි ලයින් එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒක නිසා ඒ එක කැරක්ටර්ස්ලට තියෙන කැරක්ටර් ඩෙප්ත් එක අපිට බලා ගන්න පුළුවන් වගේම එයාලා හිතන පතන විදිය පර්සනැලිටි එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නත් පුළුවන්. සවුන්ඩ් සහ වොයිස් ඇක්ටිං ගැන බැලුවත් ඒ අදාළ කැරක්ටර් එකට ගැලපෙන වොයිස් ඇක්ටර්ස්ලා තෝරගෙන තියෙනවා වගේම ඇනිමේ එකේ යොදා තියෙන සවුන්ඩ් ඉෆෙක්ට්ස් මියුසික් සුපිරිටව නිර්මාණය කරලා තියෙනවා කියලාත් කියන්න පුළුවන්. ඉතින් ඕවර්ऑල් ගත්තොත් හොඳට රස විඳින්න පුළුවන් සුපිරිම ඇනිමේ එකක් තමයි Lord of the Mysteries කියලා කියන්නේ. ඔයාලා පළවෙනි සීසන් එක බලපු කෙනෙක් නම් මම අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරන දෙයක් තමයි Lord of the Mysteries නවල් එක කියවන්න කියන එක. ඒකේදී ඔයාලට ඇනිමේ එකේ දකින්න නොලැබෙන ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් වෙයි වගේම කතාව ගැන හොඳ අදහසක් සහ කතාව තේරුම් ගන්නත් පුළුවන් වෙයි. ඉතින් අවසාන වශයෙන් මේ Lord of the Mysteries ඇනිමේ එකට දෙන්න පුළුවන් රේටින් එක විදිහට 10න් 9.5 දෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද ගෙනාපු වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක අරන් ආවේ Lord of the Mysteries anime එකේ රිවිව් එකක්. ඉතින් මම මේ වීඩියෝ එකේ සාමාන්‍ය පොඩක් කතා කරන විදිය ටිකක් අවුලක් එහෙම තිබොත් ඒ ගැන වැඩි හිතන්න යන්න එපා. මොකද අවුරුද්දකට පස්සේ රෙකෝඩ් කරන්න නැතුව ඉඳලා ආයෙ රෙකෝඩ් කරනවා කියන්නේ පොඩ්ඩක් ආයෙ චුට්ටක් ඒක රෙකෝඩ් කරන එකට පුරුදු වෙන්න ඕනේ. ඒක පුරුදු නැති වෙලා තින්නේ. ඉතින් ඒ ගැන වැඩි හිතන්න එපා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේම මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට වීඩියෝ එක අවසానයි. ආයෙ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.